පුතා හරි ආසයි මම හදන කැවුම් කන්න. ඇයි පුතා විතරද? මාත් කැමතියි කැවුම් කන්න. මේ අවුරුද්දට නම් අපේ පුතාලා ගෙදර එයි නේද? ගිය අවුරුද්දෙත් අවේ නැති නිසා මේ සැරේ නම් එයි. මට නම් ඔයාලා ගෙදර යන්න බෑ. අපි යන් නුවරඑළියේ. බෑ සුදු. අපි යන් ගෙදර. අපි එනකන් අම්මා බලාගෙන නැති. අවුරුද්දට පුතා එක්ක කෑම ටිකක් කාලා අපි යමු පන්සල පැත්තේ. පුතාත් කැමති වෙයි. හැබැයි පුතා අවේ නැත්තම් මොකද කරන්නේ? එහෙම වෙන්නේ නැහැ. ඔයාලගේ අම්මගේ බණ අහන්න යන්න ඕනේ නෑ. මේ නිවාඩුවේවත් යන්කෝ ටිකක් සතුටු වෙන්න. අවුරුද්දට අම්මා තාත්තා බලන්න යන එක තමයි අපේ යුතුයකම. මේ අවුරුද්දෙත් පුතා එන පාටක් නැහැ. ඒ අයටත් නිවාඩුවක් නැහනේ. මොනා කරන්නද? අපිවත් යම් පුතාව බලන්න. පුතා ලොකු කරන්න අපි මොනතරම් මහන්සි වුණාද? ඒක ඉතින් අපේ වගකීමනේ නෝනේ. දුක් නොවි ඉන්න.